මාතර යුගයේ සිට හිටිවන කවි කීමට හා ලිවීමට විශිෂ්ට හැකියාවක් තිබූ ලංකාවේ කීර්තිමත් විශිෂ්ට කිවිදියක් වන ගජමන් නෝනා පිළිබඳව මෙම වීඩියෝ ගෙන එනවා. රජයේ සේවකයෙකු ලෙස මාතර දිස්ත්‍රික්කයේ සේවය කළා වූ මෙන්ම අලියල්ලා හිලෑ කිරීමේ බොහෝ කටයුතු කළ දොන් ෆ්‍රැන්සිස්කෝ සේනාරත්න කුමාර පෙරුමාල් පියාණන්ට හා ෆ්‍රැන්සිනා ජයසෙන්තු ග්‍රේවියෝ මෑණියන්දාව 1746 මාර්තු 10 වන දින කොල්ලුපිටියේදී උපන් පවුලේ දෙවන ගැහැණු දරුවා ලෙස දෝන ඉසබෙලා කැරොලෝනියා පෙරුමාල් ලෙස බෞතිස්ම විය. 1746 කාලයේදී ලංකාව තුළ පෘතුගීසින්ගේ දැඩි බලපෑමට ලක්ව තිබීම නිසා ඇයගේ ඇඳුම් පැළඳුම් පවා පෘතුගීසි විලාසිතාවන්ට අනුව හැඩගැසී තිබුණි. ඇයගේ පියාකට ගජමන් ආරච්චි ලෙස හැඳින්වූ අතර කොරනේලියා පසුව ගජමන් නෝනා ලෙස හැඳින්වීම පියාගේ නමින් ගන්නා ලදී. සිත් ඇද ගන්නාසුළු රූපයක් ඇති අය නිතර ලස්සනට ඇද පැළඳ සිටීම නිසා ඇය හොඳින් කැපී පෙනෙන්නට විය. ගජමන් නෝනා වේරාම්පිට විහාරයේ විසූ කරතොට ධර්මාරාජ හිමියන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය හොඳින් ප්‍රගුණ කළේය. ඇය වයස අවුරුදු 20 දී ගාල්ලේ තල්පේ මොරංචිගේ ගර්ජිස් ආරච්චි සමග විවාහ වූ අතර විවාහයෙන් පසු එක් පිරිමි දරුවෙක් ලැබුවේය. විවාහයට වසර 2කට පසු ගර්ජිස් ආරච්චි මිය ගියේය. පසුව මාතර දොන් ගේබ්‍රියල් හෙන්රික් සිරිවර්ධන විමලසේකර මුහන්දිරම් හා දෙවන වරටත් විවාහ වූ අතර එම විවාහයෙන් ඇයට පුතුන් 3 දෙනෙක් ලැබූ අතර විවාහයෙන් වසර 8කට පසු විමලසේකර මුහන්දිරම් මිය ගියේය. ඉන්පසු ඇය සිය දෙමාපියන් හමුවට ගිය අතර දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දීමට ඇයට සිදුවිය. ඉන්පසු ඇගේ සිංහල ගුරුවරයා වූ කොරතොට හිමියන්ගේ ගෝලයෙකු ඇලපාත මුදලි සමග ඇය සමීප කාලීන සම්බන්ධතාවයක් පැවැත්වූ අතර ගජමන් නෝනා හා ඇලපාත මුදලිය අතර බොහෝ ආදර කවි හෝමාරු කරගෙන තිබුණි. ගජමන් නෝනා හා ඇලපාත මුදලිය අතර ඇති වූ සංවාද කවි අදටත් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියව පවතී. මහගමසේකර මහතාට අනුව නූතන සිංහල කවි මාතර යුගයේ සිට ආරම්භ වූ අතර ගජමන් නෝනා එහි පුරෝගාමී කියා වේ. ගජමන් නෝනා විසින් රචිත ප්‍රසිද්ධ කාව්‍යයන් ලෙස දැඩිකර ශෝකමාලය, දෙනිපිටියේ නුගරුක වැනුම, පියාගේ මරණය පිළිබඳව ශෝකාලාපය, සෙව් වික්‍රමාරච්චි මහතාට සෙත්පතා ලියූ කවි, සමරසේකර ගුණවර්ධන ගජනායක අවමගුල් වරුණ, තිලකරත්න දිසානායක ළමා තැනී කළ පින්කමේ වැනුම, තිලකරත්න මුදීලිගේ පිහිට පතාය වූ සංදේශය, මාසර දිසාපති ජෝන් ඩී ඔයිලි වෙත වූ ලියුම ගෙනහැර දැක්විය හැක. ඇය සැමියන් මියගිය පසු දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට පත් වූ නිසා ඒ බව දන්වා එවක මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල දිසාපතිවරයා වශයෙන් සිටි ජෝන් ඩී ඔයිලිහට ඇයගේ මෙම ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳව ලිඛිතව දැනුම් දුන් අතර ඇයගේ දුප්පත්භාවය හා සාහිත්‍ය හැකියාවන් නිසා ඇයට නින්දගමන් ලබා දුන්නේය. හම්බන්තොට සහ තංගල් අතර ප්‍රධාන පාරේ නෝනාගම හන්දියේ ඇයගේ ප්‍රතිමාව පිහිටා තිබෙන්නේ මේ ඉඩම තුලය. ගජමන් නෝනාගේ අවසාන කාලයේ හුදකලාව ගත කළ ඇය 1814 දෙසැම්බර් 15 වෙනි දින අභාවප්‍රාප්ත වූවාය. මෙවන් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිටි විශිෂ්ට කලාකරුවන් මෙන්ම ලංකාවේ ඓතිහාසික සංස්කෘතිමය හා පාරිසරික තොරතුරු දැන ගැනීම සඳහා අප channel එක subscribe කර අප හා එක්වන මෙන් ඔබට ආරාධනා කරනවා. මේ වීඩියෝ නැරඹුව ඔබට ස්තුතියි.